Hello guys, welcome to my YouTube channel. ඉතින් ඔන්න කාලෙකට පස්සේ අපේ birthday vlog එකේ දෙවෙනි කොටස අරගෙන ආවා. ඉතින් ගොඩක් අය මට comments දාලා තිබ්බා තව vlog එකක් ගේන්න, vlog එකේ ඉතුරු කොටස ගේන්න කියලා. ඉතින් අපි vlog එකට ගිහිල්ලාම බලමු. ඉතින් අපි location එකට ආවා. මේ තියෙන අපි අද නවතින hotel එක. ඉතින් ඔයාලට පේනවා ඉතින් මෙතන මාර ලස්සන view එකක් තියෙන්නේ. අයියා යම් බලන්න ඉතින් ඔයාගේ බර්ත්ඩේ සර්ප්‍රයිස් එක ඕකද හිතන්නේ යම් මාත් ගිහින් මං කලින් ඉතින් හොටෙල් එකක් ඉවරලම මේක හොටෙල් එකක්ම නෙවෙයි මේක ඩෝම් එකක්. ඉතින් මේ තමයි මන්දාරම්නේ වල තියෙන ලස්සනම ඩෝම් එක මං හිතන්නේ. මෙතන මාර view එකක් තියෙනවා. ඉතින් මට වටින්නව මෙතන එළියේ තියෙන view එක. ඔයාලට පේනවා ඇති මෙතනින් පල්ලෙහා area එකම පේනවා. ඒ වගේම තමයි පල්ලෙහාන් පුංචි දොළ පාරකුත් යනවා. ඉතින් මෙතන අර මානසික නිදහස වෙනුවෙන් Tamanට අර relaxing එකක් හොයන ඕනෙම කෙනෙක්ට highly recommend කරන්න පුළුවන්. ඉතින් අපි ටිකක් වෙලා ඩෝම් එක ඇතුලේ යවට ඇවිදලා බැලුවා. ඉතින් මේ අතරේ අපිට වෙල්කම් ඩ්‍රින්ක් එක ආවා. වෙල්කම් ඩ්‍රින්ක් එක විදිහට අපිට ටී එකක්, කොෆි එකක් ඒ වගේ දේවල් arrange කරගන්න පුළුවන් වුණා. මොකද අපි යනකොට වෙලාව හවස 2 විතර වගේ වෙලා තිබුණේ. ඉතින් ටී එක ආවට පස්සේ අයියා ඉස්සෙල්ලාම මම ගිහලා වොෂ් එකක් දාගෙන ආවා. ඊට පස්සේ අයියා ගියා වොෂ් එකක් දාන්න. අපි දෙන්නා ටී එකක් බිව්වා. බීලා අයියා වොෂ් එකක් දාගෙන ගියා. මම දැන් වොෂ් එකක් එහෙම දාලා ඇවිල්ලා ඉන්නේ. ඇත්තටම දැන් අයියා හිතාගෙන ඉන්නේ මේක තමයි මේ ඩෝම් එක තමයි එයාගේ බර්ත්ඩේ සර්ප්‍රයිස් එක කියලා. අර gift එක ගෙනාවේ ළමයින්ට කියලා තමයි එයා හිතාගෙන ඉන්නේ ඩොනේෂන් එක දෙන්න. ඩොනේෂන් එකක් නැහැනේ. මගේ බොක්ස් දෙක තමයි යාට කියලා කාර්යයකට දාගත්තේ මොනවද කියලා කිව්වෙත් නැහැ. දැන් මං ලෑස්ති වෙන්නේ අයියා නාගෙන වොෂ් එකක් දාන්න. එනකොට මේක arrange කරලා තියන්න. අපි බලමු එයාගේ reaction එක කොහොමද කියලා. ඉතින් අයියා වොෂ් එකක් දාන්න ගියපු අතරේ මං ටටක් ගාලා ඩෝම් එක පොඩ්ඩක් පිළිවෙලකට අස් කරලා ඊට පස්සේ මං ගෙනාවු තෑගි ටිකත් මෙතනින් අහුරන්න පටන් ගත්තා. මොකද තෑගි ගොඩක් තිබුණා. ඒත් එක්කම මං චුටි කේක් එකක් ගෙදරින් එදී හදාගෙන ආවා. ඉතින් ඒ කේක් එකත් තියලා තෑගි ටිකත් පිළිවෙලට තියලා මං දැන් මේ ලෑස්ති වෙන අයියාගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න. මෙන්න මේ විදිහට මම කේක් එක arrange කළා. දැන් gift එක තියෙනවා කාර් එකේ. ඒක අරගෙන යන්න ඕනේ. ඒ අතර තමයි මම මෙන්න මේක දැක්කේ. cute කුණු බූඩේ. cute dustbin එක. ඉතින් මෙන්න මේ box එකට තමයි මම තෑගි ටික අහුරගෙන ආවේ. මේක box එකක් විතරයි. boxes දෙකකට අපි තෑගි ටික අහුරන් ආවා. ඉතින් ඒ ටිකත් උඩට ගෙනල්ලා ඒ අතරේ මට හිතෙනවා ඔයාලට මෙතන view එක පෙන්නන්න මාරම ලස්සනයි. ඔයත් මමයි අයියයි වගේ ස්වභාවික පරිසරයට කැමති කෙනෙක් නම් ඔයා අනිවාර්යයෙන්ම මෙතන try කරලා බලන්න ඕනි. මොකද මාරම feeling එකක් තියෙන එතනට ගියාට පස්සේ සීතල පින්නක් වගේ එනවා. ඒක ඇඟට මාරම විදිහට දැනෙන්නේ. ඉතින් ඊට පස්සේ තෑගි ටිකත් ඔක්කොම ready කරලා මම මේ බලාගෙන ඉන්නේ අයියා වොෂ් එකක් දාගෙන එනකන්. එන්නකෝ. යා. යා. යන් එතකොට. යන් සීතල වෙනවා. Oh, ලොකු එකකුත් තියෙනවා. ඊ පිස්සුවාට සුදු. Happy birthday.
ඉතින් ඇත්තම කියනවා නම් මේ තමයි මගේ ජීවිතේ මට ලැබුණු වටිනම දේ. මොකද අයියා නිසා තමයි මම අද මේ වගේ තැනක ඉන්නේ. මගේ හැම දිනුවකදීම මගේ හැම ස්ටෙප් එකකදීම මගේ පස්සෙන් ඉඳන් මට පුෂ් එක දුන්නේ අයියා. ඉතින් ඔයාලා මම ඉස්සරහට යනවා මම ලොකු ස්ටෙප්ස් ගොඩක් එක දිගට ඉස්සරහට තියෙනවා ඔයාලා දැක්කට ඒ ස්ටෙප්ස් පිටිපස්සේ තිබ්බ අසීමිත කැපකිරීම දැකලා තිබ්බේ නැහනේ. ඉතින් මේ තමයි ඒ හැම ස්ටෙප් එකකම තිබුණ අසීමිත වෙහෙස මහන්සිය සහ කැපකිරීම. ඉතින් මගේ ස්ට්‍රෙස් වෙලාවට හැමදේම මහත් එක්ක අහලා කතා කරලා සමහර දවස් එනවා අපි දෙන්නත් එක්ක මහ රැ වෙනකන් ප්‍රශ්න කතා කරන. ඉතින් මේ වගේ තමයි අපි දෙන්නගේ ලයිෆ් එක යන්නේ. ඉතින් මට හැමෝම වටිනම දේ තමයි මාව තේරුම් ගන්න පුළුවන් සහ මාත් එක්ක එකට ගමනක් යන්න කරට කර මාත් එක්ක ගමනක් යන්න ලෑස්ති පාර්ට්නර් කෙනෙක්. ඉතින් අයියාගේ බර්ත්ඩේ එකට මම පුංචි ට්‍රීට් එකක් ලෑස්ති කළේ මෙන්න මේ විදිහට තමයි. ඔතරයි නම්බර් 5 ඉතින් අයටමයි සෑහෙන වෙලා ගියා මේ ටැග් එක අන්බොක්ස් කරලා බලන්න. ඉතින් මට ඇත්තටම මෙතනදී වටින්නේ අයගේ මූණේ තියෙන ෆීලිං එක. ඉතින් ආසම කරපු ආසාවෙන් හිටපු ගොඩක් දේවල් මම මෙතනදී අයට ගිෆ්ට් කළා. ඉතින් එතනින් පස්සේ අපි දැන් ගියා අපේ ඩිනර් එක ගන්න. ඩිනර් එක අරගෙන ඉවර වෙලා ටිකක් වෙලා ගියාට පස්සේ අපිට බාබකියු නයිට් එකක් arrange කරලා දුන්නා. ඇත්තටම මෙතන මේන්ටේන් කරගෙන ගිය අයියා කෙනෙකුයි අක්කා කෙනෙකුයි ඒ දෙන්නා සහ ඒ දෙන්නගේ සර්විස් එක amazing wow. ඇත්තටම සුපර් සර්විස් එකක් දුන්නා. ඉතින් හැම වෙලාවම ඇවිල්ලා අපිට ඕනේ අඩුපාඩු මොනවද අහලා හැමදේම අපිට ළඟටම කරලා දුන්නා. ඉතින් මේ බාබකියු නයිට් එකෙත් ඒ දෙන්න තමයි අපිත් එක්ක හිටියේ. සීතලේ අමද්දීපමමයි අයියයි අඩියක් දාන්න යන්නේ. ඉතින් ඊට පස්සේ අයියා මම පුංචි පාටියකට සෙට් වුණා. ඉතින් ඒකල අපිට බාබකියු නයිට් එකේ බාබකියු එකේ වැඩ ටික ඔක්කොම රෙඩි කරලා දීලා ගියා පහළට. ඉතින් ඊට පස්සේ අයියයි මයි අපි දෙන්නට තියෙන ඉස්සරහ ප්ලෑන්ස් අපේ වැඩ ගෙවුණු අතීතේ මේ හැමදේම ගැන මාර ලස්සන වීඩියෝ එකක් එක්ක කතා කර කර හිටියා. ඉතින් රැට වුණත් මෙතන මාරම ලස්සනයි. ඔයාලට පේනවා ඇති. ඇත්තටම මේ කැමරාවට පේනවට වැඩිය ලස්සන view එකක් ඇත්තටම බලා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මම රැට නිදා ගන්න කලින් හැමදාම ගෙදර හිටියත් green tea එකක් බොනවා. ඉතින් මෙතන මෙයාලා ඒකත් මට arrange කරලා තිබුණා. ඉතින් tea එකක් බීලා අයියා මම ලෑස්ති වුණේ නිදා ගන්න. ඉතින් මේ විදිහට තමයි මන්දාරම් නුවර ඩෝම් එකක් ඇතුලේ අපේ පළවෙනි දවස ගෙවුනේ. ඉතින් ඊළඟ vlog එකෙන් හම්බ වෙනකන් මගේ ලස්සන ළමයි සතුටින් පරිස්සමින් subscribe කරලා like එකක් දාගෙන යන්න ඕනේ. හරි thank you හොඳයි. එහෙනම් අපි යනවා. ජය වේවා. ජය වේවා. අනිවාර්යයෙන්. ඔව් මම එන්නම්. හරි අනිවාර්යයෙන්.